මේ ධර්මය ස්වභාවයෙන්ම ගැඹුරුයි. ඒක මේ ධර්මයේ ආකෘතියක්. එතකොට ඒ ස්වභාවයෙන්ම ධර්මයේ ගැඹුරු වුණාට බුද්ධ දේශනාවේ හරයට අපට එකතු වෙන්න නිශ්චිත පදනමක් තියෙනවා. නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා. ඒක අපිට කරගන්න පුළුවන් එකක්. ඒක එහෙම කරන්න අමාරුයි කියන අදහසට අපි යන්න හොඳ නැහැ. හේතුව මේ හිත වැඩ කරන්නේ పూర్ව චේතනාවට අනුව. ඒක මේ හිතේ හුරුවක්. ඒ නිසා හිතට ගියොත් එහෙම බෑ කියලා මේ සිත කවදාවත් ප්‍රතිපත්තියට එකතු වෙන්නේ නැහැ. ඒ නිසා පළවෙනි එක තමයි බෞද්ධයෙක් තුල ඇති වෙන්න ඕන මේ බුද්ධ ශාසනය මට දියුණුව කරා යන්න පුළුවන් කියලා. ඒතරේ යන්න පුළුවන් ප්‍රමාණය කොච්චරද කියලා අපින් ඇහුවට වැඩක් නැහැ. ඒව අපිට තේරෙන්නේ නැහැ. ඒකට හේතුව ඒක වැටහෙන්න ආසයානුසය ඥානෙ කියලා ඥානයක් තියෙන්න ඕන. ඒක ඒ ඔගොල්ලන්ට මේ අවබෝධය කරා යන්න පුළුවන් ප්‍රමාණය හරියටම කියන්නේ ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කියලා එකක් තියෙන්න ඕන. ඒතකොට ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙට තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ ප්‍රමාණය තේරෙන්නේ. දැන් උදාහරණයක් විදිහට ඕගොල්ලන්ගේ ශ්‍රද්ධාව කොයිතරම් වැඩිලාද කියලා මන් දන්නේ. එතකොට සමහර අය ඉන්නවා හොඳට ප්‍රඥාව වැඩිච්ච අය. එතකොට ඒ වගේ ශ්‍රාවකයෙකුට කරන්න ඕන කෙලින්ම විදර්ශනාත්මක දේශනා තියෙනවා. දැන් ප්‍රඥාව හොඳට වැඩිලා නම් ඒ ප්‍රඥාව හොඳට වැඩිච්ච කෙනෙකුට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා රටා තියෙනවා. එතකොට මේ කෝකද මම මේ ශාලාවට දේශනා කරන්න ඕන කියලා මං වගේ කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඇයි තේරෙන්නේ නැත්තේ? ඒකට ඉන්ද්‍රිය පරෝපරියත්තේ ඥානෙ කියලා එකක් තියෙන්න ඕනේ. ඒක මේ බුදුරජාණන් වහන්සේලාට තමයි සාධාරණ. ඒ නිසා අද මේ කාලෙම අවබෝධය කරා යන එක ලේසි නෑ. ඒක ඇත්තටම සාරිපුත්ත හාමුදුරුවන්ටවත් අමාරුයි. ඒ නිසා ධර්ම විනය පිළිබඳ හරියටම අදහසක් සාරිපුත්තයන් වහන්සේට මතු කරන්න බෑ. යම් තාක් හරි මතු කරන්න පුළුවන් ආනන්ද ස්වාමීන් වහන්සේට. හේතුව බුදුරජාණන් වහන්සේ කරපු දේශනා සම්බන්ධ ආනන්ද ස්වාමීන් වහන්සේට අදහසක් තිබුණා. එකෙන් කියවෙන්නේ සාරිපුත්තයන් වහන්සේ ධර්ම සේනාධිපතිමයි. හැබැයි දැන් ඔය මේ කාලේ ධර්ම විනය සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවනේ. එතකොට ධර්මයයි විනයයි පිළිබඳ කෙනෙක් අභියෝගයට ලක් කරන්න පුළුවන්. ඒක සාරිපුත්ත හාමුදුරුවන්ට බෑ කරන්න. සාරිපුත්ත හාමුදුරුවන්ටත් ටිකක් අමාරුයි. හේතුව බුදුරජාණන් වහන්සේ ධර්මයේ මතු කරපු විවිධ ස්වરૂප තියෙනවා. දෙකම විදියට අපිව නිවෙන්නේ නැහැ. දැන් එක දේශනාවක් තියෙනවා. එක රහතන් වහන්සේ නමක් ළඟට ගිහින් එක හාමුදුරුව කෙනෙක් අහනවා ඔබ වහන්සේ කොහොමද අවබෝධය කරා ගියේ කියලා. ඒතට ඒ හාමුදුරුව කියනවා ආයුෂ්මතුනි මම මේ ස්කන්ධයන්ගේ උදේවැය බලලා තමයි මම රහත් වුනේ කියලා. ඉතින් අර හාමුදුරුවෝ එක පයින්ම පිළිගන්නේ නැහැ. ඒ හාමුදුරුවෝ ටිකක් කල්පනා කරලා බලලා කියනවා නෑ ඉතින් ඔය හාමුදුරුවෝ එහෙම කිව්වට පිළිගන්න ඕනේ නැහැ. අපි පොඩ්ඩක් අහලා බලමුකෝ තවත් රහතන් වහන්සේ නමක්ගෙන් කියලා. තව හාමුදුරුව කෙනෙක් ළඟට ගිහින් උන්වහන්සේත් රහත් වෙච්ච කෙනෙක්. උන්වහන්සේ ළඟට ගිහින් අහනවා මේ ඔබ වහන්සේ කොහොමද නිකලෙස් උනේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා මම රහත්ත්වයටපත් උනේ ස්කන්ධයන්ගේ උදේවැය බලලා නෙමෙයි. මම ප්‍රකටව බැලුවේ සලායතන නිරෝධය තමයි මම බැලුවේ කියලා. දැන් අර හාමුදුරුවෝ හරි ප්‍රශ්නයක්. අරහත්ත්වය සම්බන්ධව කතා දෙකක් කියනවා රහතන් වහන්සේලා දෙන්නේ. ඊට පස්සේ හාමුදුරුවෝ ගිහින් තවත් රහතන් වහන්සේ නමක්ගෙන් අහනවා මේ ඔබ වහන්සේ කොහොමද නිකලෙස් උනේ කියලා. ඒතර උන්වහන්සේ කියනවා මම මේ පටිච්ච සමුප්පාදයේ උදේවැය බැලුවා කියලා. ඔයහරුකින් තව කෙනෙක්ගෙන් අහනවා. ඒතර උන්වහන්සේ කියනවා මම හේතුන් නිසා හටගත්ත ඵල ධර්ම හේතු නිරුද්ධ වීමෙන් නිරුද්ධ වී යනවා කියලා තමයි මම බැලුවේ කියලා. ඉතින් මේ හාමුදුරුවෝ කීප දෙනෙක් කතා කීපයක් කියනකොට කෝකද හරිම කතාව කියලා පිළිගන්නත් අමාරුයි. මේ කීප දෙනාම රහත් වෙච්ච උත්තමයි. ඊට පස්සේ මේක හරියන්නේ නැහැ. මේක බුදුරජාණන් වහන්සේගෙන් තමයි අහන්න ඕන කියලා අර ස්වාමීන් වහන්සේ ගිහින් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මේ
අරහත්ත්වයේ සම්බන්ධව මම කතා කීපයක් ඇහුවා ඔක්කොම රහතන් වහන්සේලාගෙන් මේකේ කොයි කතාවද හරිම කතාව කියලා. ඒතර බුදුරජාණන් වහන්සේ කෑල ගහක් ගැන උපමාවක් කියනවා. කෑල ගහක් තියෙනවා කෑල ගහේ අවදි ටිකක් තියෙනවා. සමහර කෑල ගහ ගැන දන්නේ නැති කෙනෙක් කෑල ගහ ගැන දන්න කෙනෙක්ගෙන් ඇහුවොත් එක්කෙනෙක් කියනවලු කෑල ගහ කියන්නේ මොන වගේද කියලා. එහෙනම් එයා කියනවලු කෑල ගහ කියන්නේ කළු පාටයි නිකම් පිච්චිච්ච කණුවක් වගේ කියලා. ඊට පස්සේ අරහාඳුරන්ට අර මිනිස්සුන්ට ඔක සැකයිලු. ඊට තව කෙනෙක් ළඟට ගිහින් අහනවලු මේ කෑල ගහ දැකලා නෑ මම. ඔයා කියන්නේ කෑල ගහ මොන වගේද? කෑල ගහ කියන්නේ රතු පාටයි හරියට මස් වැදැල්ලක් වගේ කියනවලු. දැන් දෙන්න කතා දෙකක් නේ කිව්වේ. කෝක ඇත්ත කතාවද දන්නේ නෑනේ. ඊට පස්සේ තව කෙනෙක් ළඟට ගිහින් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ හරියට මේ ඒකේ ස්වභාවය බොහොම ඝන පත්‍ර තියෙන මහා රූස්ස ගහක් කියනවලු. තවත් කෙනෙක් ළඟට ගිහින් අහනවලු කෑල ගහ මොන වගේද කියලා. එතකොට එයා කියනවලු කෑල ගහ කියන්නේ හරියට පොතු ගැලවි යන මහා විශාල සාකයක් කියලා. ඉතින් ඔය විදිහට කිව්වහම බුදුරජාණන් වහන්සේ වදාලා මේ කෑල ගහට මේ අවස්ථා කීපෙම තියෙනවා කියනවා. එක එක කාලෙක කාලේ. කෑල ගහ දලු දාන කාලෙට වර්ණත්වයේ වෙනයි කියනවා. හැබැයි කෑල ගහට ওই අවස්ථා හතරම තියෙනවා කියනවා. ওই අවස්ථා හතර පහම තියෙනවා කියනවා. අන්න ඒ වගේ පින්වත්නි මේ අවබෝධයටපත් වීම කියන එක හරියටම විස්තර කරගන්න බෑ. ඒක අපිට හරියටම තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි මේ කාලේ මාර්ගඵලලාභී නැත්තේ. කියන්නේ අවබෝධයටපත් වෙන කාරණේ හරියට කියන්න බෑ. දැන් අපි පොදුවෙනි කතා කරන්නේ. හේතුව අපිට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ චරිත ස්වභාවය මොන වගේද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ ආශ්‍රව මට්ටම මොන වගේද කියලා. අපිට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ අනුසය මට්ටම කොයි වගේද කියලා. ඒ වගේම අපිට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ චරිත ස්වභාවය කොච්චරද කියලා. ඒ වගේම අපිට තේරෙන්නේ නැහැ ඕගොල්ලන්ගේ ඨානාඨාන කෞශල්‍ය කොච්චරද කියලා. ඒ නිසා අපින් අරහත්ත්වය ගැන ඍජුව ප්‍රශ්න කරාට කෙනෙකුට නිකන් අනුමානෙට කියන්න පුළුවන්. නමුත් නිවෙන්නේ කොහොමද කියලා අපින් අහන එක සාධාරණ නෑ. පොදු අදහසක් ඇතුලේ ඕගොල්ලන්ටම තමයි ඒක තීරණය කරගන්න වෙන්නේ. මොකද ඕගොල්ලන්ගේ චරිත ස්වභාවය දන්නේ ඕගොල්ලෝ. දැන් ඕගොල්ලන්ගේ චරිත ස්වභාවය ගැන අපින් ඇහුවට වැඩක් නැහැ. ඒතර ඕගොල්ලෝගේ හිතේ තියෙන බරපතල විදියට බැටකන්නේ මොන වගේ කෙලෙස් වලින්ද කියලා ඕගොල්ලෝ තමයි දන්නේ. දැන් රාගයෙන් එතකොට දැන් අද භාවනාව ගැන උගන්වන කෙනෙකුට හරියට කමටහන් දෙන්න බැරි එකයි. දැන් මම භාවනා කරනවා නම් මම කරන ක්‍රමයේ ඕගොල්ලෝ හැමෝටම හරියන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ඒකත් කරලා බලන එක හොඳයි. හේතුව තමයි සමහර අයගේ හිතේ බරපතල විදියට රාගය තියෙන. කාම විතර්ක වලින් බැටකන්නේ. එතකොට යා අසුබය වගේ සමාහිත භාවයේ පිණිස විධික්‍රම කීපයක් තියෙනවා. සමහර අය ඉන්නවා ව්‍යාපාද විතර්ක වලින් බැටකන්නේ. ඒගොල්ලෝ බරපතල විදියටම බැටකන්නේ ව්‍යාපාද විතර්කේ. එතකොට ඒගොල්ලන්ට මෛත්‍රී සමාධිය වගේ ආධ්‍යාත්මික ප්‍රවේශ ගණනාවක් තියෙනවා. තවත් සමහර අය ඉන්නවා ඒගොල්ලෝ ගොඩාක්ම බැටකන්නේ හරියට විතර්ක වලින්. ඒ කියන්නේ නොයේක හිත විසිරෙනවා. මේ බනහඬ වාඩි වුණත් සාර්ථක නැහැ. හිත වේගයෙන් විසිරෙනවා. එතකොට යාට ওই මෛත්‍රී වගේ සමාධියක් කරාට කමක් නැහැ. ආනාපාන සතිය වගේ සමාධියක් පාවිච්චි කරන්න. තවත් සමහර අය ඉන්නවා ඇතුලේ වටිනාකම වැඩියෙන් පේනවා. ඒතර අභ්‍යන්තර ප්‍රත්‍ය විදර්ශනා කරන්න. තවත් සමහර අය ඉන්නවා ඇතුලේ වටිනාකම අඩුවෙන් පේනවා එළියේ වටිනාකම වැඩියෙන් පේනවා. බාහිරනේ අපිට නම් මොනවා වුණත් කමක් නැහැ ස්වාමීන් වහන්සේ මේ අපි දරුවෝ ගැනයි අපි බලන්නේ. බිරිඳ ගැන මට බලන්න වෙලා. අම්මා තාත්තා ගැන බලන්න. අපේ කාලේ නම් ඉවරයිනේ. කීකේ කියන එකේ පේන්නේ මොකක්ද දන්නවද? ඇතුලේ වටිනාකම අඩුයි එළියේ වටිනාකම වැඩි. එතකොට බාහිර නිමිති අනුසාරයෙන් විදර්ශනා කරන්න ඕනේ. බාහිර ආයතන විදර්ශනා කරන්න ඕනේ. ඔන්න ඔය විදියට තමන් ඉතින් බොහොම සාකච්ඡා කරලා හරියට පාරකට එන්න ඕනේ. නැත්තම් මේ මොනවා හරි කරන්න හිතන්න එපා. මොනවා හරි කළා කියලා නිවෙන්නේ නැහැ පින්වත්නි. මේ බුද්ධ ශාසනය ඕ ඉතින් අපි බෞද්ධයෝනේ අපි මොනවා හරි කරමු කියලා
මොනවා හරි කරන්න හිතන්න එපා. එහෙම වැඩක් නැහැ එහෙම කරලා. ඒ නිසා පින්වත්නි මේ ඇත්තන්ට මොනවා හරි කාරණයක් ඇතුලේ නිවෙන්න ඕන නම් ඉස්සෙල්ලා ඕගොල්ලන්ගේ හිත හොඳට අඳුන ගන්න. හිත අඳුන ගන්නට බැරි නිසා මං විකල්පයක් කියන්නද? සිදුවීම් ඇසුරු කරන්න. දැන් උදේ ඉඳලා හවස් වෙනකන් සිදුවීම් අපේ හිත ඇසුරු කරනවනේ. ඒතර අපි මේ ගිහි පැවිදි අපි හැමෝටම වැදගත් එකක් මේක. සිදුවීම් ඇසුරු කරනවා අපේ සිත. අපේ සිතේ ස්වභාවය අපට තේරුම් ගන්න අමාරුයි. ඒ නිසා සිතේ කෙලෙස් නිරුද්ධ කිරීම පිණිස ඍජු ක්‍රියා මාර්ගවලට එකතු වෙන්නත් බෑ. ඒ නිසා අපි උපක්‍රමයක් විදියට පාවිච්චි කරනවා රාත්‍රියට විනාඩි 10ක් විතර මේක කරලා බලන්නකො බොහෝම ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල තියෙනවා. රැට විනාඩි 10ක් විතර දවසේම ගත කරපු සිදුවීම් ටික දිහා බලාගෙන ඉන්නවා. ඒක පැයෙන් පැයට බලන්න පුළුවන්. අපි හිතමුකෝ උදේ 6 ඉඳලා 6-7 පැයේ මගේ මොනවද මම කළේ. ඊට පස්සේ 7-8 පැයේ පොදු සාධකයක් තියෙනවනේ ගොඩාක් වැඩත් කරන්න ඇති. නමුත් දැන් අපි හිතමුකෝ දැන් මේ වෙලාව දැන් 7-8 පැයේ බණ අහපු එකනේ කළේ. ඔන්න ඔය විදිහට එක ප්‍රධාන සිදුවීමක් ඇසුරු කරගෙන පැයෙන් විනාඩි 10යි යන්නේ. එහෙම සිදුවීම් ඇසුරු කරලා බැලුවා කියලා මේ සෝවාන්වත් වෙන්න නම් බෑ. හැබැයි එහෙම සිදුවීම් ඇසුරු කරපු විදිය බලනකොට ඕගොල්ලන්ට කාලයක් ওই විදිහට විනාඩි 10ක් විතර බලනකොට දැන් සමහර විට අද ඕගොල්ලන්ට තවල්ට කෑවේ මොනවද කියලාවත් මතක නැහැ. වේගින් අර මානසිකාර කෞශල්‍යයක් එනවා. ඊට පස්සේ ওই කාලේ අපි ටික ටික අඩු කරනවා. පැය භාගින් භාගයට බලනවා. විනාඩි 15න් 15ට විතර බලනවා. උදේ ඉඳලා චිත්‍රපටියක් බැලුවා වගේ ඔක්කොම වැඩ ටික පේන්න ගන්නවා. මුලින් ඕක ටිකක් මොනවද කරේ 10 11 පැය කියලා නිකන් කල්පනා කරන ගතියක් ආවට එහෙම ඉන්නේ නැහැ. හැබැයි ඕක කොහොම ටික කාලයක් කරලා ටික දවසක් ඕක කරලා ඒකෙන් යහපතක් වෙනවා සිහිනුවණක් වැඩෙනවා. සිහිනුවණ කියන්නේ සතිය සම්මා සතිය නෙමෙයි සිහිනුවණ කියන්නේ වෙන එකක්. එතකොට දැන් අර හොඳට සිහිනුවණක් වැඩෙන්න ගන්නවා. ඊට පස්සේ සිදුවීම් ඇසුරු කරන සිත දිහා බලනවා. එතකොට මේ සිදුවීම මොකක් හරි සිදුවීමක් ඇසුරු කරනවා හැම වෙලාවකම සිත. අන්නේ සිදුවීම රූපය විදියට දකිනවා සිත නාමයේ විදියට දකිනවා. සිදුවීම තමයි රූපය සිදුවීම ඇසුරු කරන මට්ටම රූපය ඒ සිදුවීම දකින මට්ටම ඒ සිදුවීම ඇසුරු කරන මානසික ස්වභාවය නාම ධර්ම ටික විදියට දකිනවා. ඔන්න ඔය විදියට මාසයක් දෙකක් බලනකොට නාම රූප පරිච්ඡේදක ඥානය කියලා එකක් උපදිනවා. එතකොට මේ මම වැඩ කළා නෙමෙයි මම එළිය ලෝකයක් විදිහට වැඩ කළත් නෙමෙයි නාම රූප පරම්පරාවක ඇතිවීමක් නැතිවීමක් කියලා එහෙම එකක් දැනෙන්න ගන්නවා. ඒක ඇතුළට දැනෙන්න ගන්නවා. අන්නේ නාම රූප ධර්මයන් මේ මොහොතේ මේ අපි විනාඩි 15න් 15ට බලනවා කියමුකෝ. මේ විනාඩි 15 හටගන්න නාම රූප ධර්ම ඊළඟ විනාඩි 15 නිරුද්ධ වෙලා යන ආකාරය දකින්න. ඇති වෙලා නැති වෙලා යන ආකාරය. එතකොට මේ හැම වෙලාවකම සිදුවීම සිත ඇසුරු කරන විදිය බලනවා. ඒ සිත ඊළඟ වෙලාවේ බිඳෙන ආකාරය දකින්න. ඔන්න එතකොට බයතුපට්ඨාන ඥානය කියලා එක්කුත් උපදිනවා. ඔය උපදින විදර්ශනා ඥාන. එතකොට එහෙමනම් මේ බිඳි යනවා නම් අනිත්‍යයි අනාත්මයි කියලා දකිනකොට සම්මරසන ඥානයකුත් උපදිනවා. එතකොට යා මේ හැමදාම විදර්ශනාවයි කරලා තියෙන්නේ. එහෙම බලනකොට. එතකොට තමයි සත්පුද්ගල භාවයේ කැඩිලා යන්නේ. ඔන්නෝම විකල්ප ක්‍රම තියෙනවා. දැන් අපි ওই දේශනාවලම විකල්ප ක්‍රම මං හිතන්නේ 2-3000ක් කියලා තියෙනවා. එක එක විකල්ප ක්‍රම. ඒතර මේ විකල්ප ක්‍රම බොහොම ප්‍රත්‍යක්ෂය. දැන් සමහර අය ඉන්නවනේ කොතනින්ද මේ ධර්ම මාර්ගයේ පටන් ගන්න කියලා හිතා ගන්න බැරුව ඔන්න ඔය හවසට විනාඩි 10ක් විතර වෙන් කරගන්න. නිශ්චිත ආකෘතියකුත් නැහැ S2 පියාගෙන බලාගෙන ඉන්න Tamanගේ සිදුවි දැන් අර සිත ඇසුරු කරන මට්ටම සිත අඳුන ගන්න බැරි නිසා තමයි සිදුවීම දිහා බලන්නේ. ඊට පස්සේ අපිට හරි බොහොම පහසුවෙන් පුළුවන් සිදුවීම හැම වෙලාවකම සිත ඇසුරු කරන විදිය දකින්න. ඉතින් මෙන්න මෙහෙම දකින්න බැරි වුණොත් අපිට කවදාවත් අවබෝධය කරා යන්න බෑ.
එතකොට ඔය දැක්කේ තැන තමයි මේ අර ධර්මයේ පෙන්වන්නේ බොජ්ජංග ධර්ම ටික උපදීන. දැන් බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැතුව කාටවත් අවබෝධය කරා යන්න බෑ. ඔය මජ්ජේ සූත්‍රය වගේ දේශනාවල තියෙන අපේ දේශනා මාලාවක් තියෙනවා. මම හිතන විශාල දේශනා ප්‍රමාණයක් මජ්ජේ සූත්‍රයේ කියන්නේ ධර්මයේ පෙන්වනවා. ඇත්තට මේ සූත්‍ර වලට අපි අත තියන්නෙත් නැහැ. එච්චරට ගැඹුරුයි. ඒකේ තියෙනවා අන්ත දෙක පෙන්වනවා. කොහොමද? ස්පර්ශේ ඒකෝවන්තෝ පස්ස ස්පර්ශේ පළවෙනි අන්තය, ස්පර්ශ සමුදය දෙවෙනි අන්තය, පස්ස නිරෝධෝ මජ්ජේ තණ්හා සිබ්බණි කියලා. වචන හතරයි තියෙන්නේ. ස්පර්ශ ඒකාන්තයක්, ස්පර්ශ සමුදය දෙවෙනි අන්තය, ස්පර්ශ නිරෝධයේ මැද තණ්හාව තමයි ගොතලා තියෙන්නේ. දැන් මේක මේ වගේ එකක් ලියන්නත් බෑ. මජ්ජේ සූත්‍ර. ස්පර්ශ ඒකාන්තය කියන්නේ මොකද? පේන මට්ටම. ස්පර්ශ සමුදයන්තය කියන්නේ පේන දේ පදනම් කරගෙන හිතලා කියලා කරලා අර කර්ම රැස් වෙන මට්ටම. පේන දේ සම්බන්ධ පෙනිච්ච තැනම අතාරින්න බැරි එක. පේනවා කියන තැනම ඒක අන්තයක්. දැන් කෙනෙක් කියන්න පුළුවන් පේන මට්ටම තුලම ඉතින් මොකුත් රාගයේ උපදින්න නැත්නම් ඉතින් ප්‍රශ්නයක් නැහැ නේ කියලා. එහෙම ප්‍රශ්නයක් තියෙනවා. ඒකනේ පොඩි ළමෙක් මරුණාම ආයි උපදින්නේ. එයාට පේන මට්ටම තියෙනවා. හැබැයි පේන මට්ටම ඇතුලේ එයාට හිතන්න කියන්න කරන්න පුළුවන්කම නැහැ. ඒ හිතන කියන කරනකම ඇතුලේ අර මේ ප්‍රපංච සහගත මතකයකට එයා යන්නේ නැහැ. අම්මව පේනවා. අම්මව පේනකොට මේ මගේ අම්මා නේද කියලා අදහසක් යන්නේ. එයානෝ කල්පනා කරන්නත් බෑ. අම්මට තියෙන ඔක්කොම මට නේද අයිති, මේ ගෙදරත් මට නේද අයිති. එහෙම මොකක්වත් බෑ. පේනවා කියන මට්ටම තියෙනවා. එයා බිහින් කරන එක්කුත් නෙමෙයි. මොනවා හරි පේනවා. ඒකනේ පොඩි ළමෙක් මොකක් හරි පෙන්නුවාම අඬන්න නැතුව බලාගෙන ඉන්නේ. එයා හිතලා කරන එකක් නෙමෙයි. පොඩි ළමයෙකුට මොනවා හරි පෙන්නවම අර ඔයගොල්ලෝ දැකලා ඇති උඩ කර ඔය පොඩි ඇඳ ළමයින්ගේ තොටිල්ල උඩ එල්ලලා තියෙන අර කැරගෙන්න එකක්. ඒකද මන් දන්නේ නැහැ මොකක්ද කියන්නේ. ඒක කරකනකොට ළමයා බලාගෙන ඉන්නවා. ඇයි? එයාට පේනවා. එයා විහිම් බලනවා නෙමෙයි. විහිම් එයා ඇහැ උපද්දව ගන්නවා නෙමෙයි. ඇහැ උපදිනවා. එතකොට ඇහැ ඉපදින්නේ කුමකින්ද? ඒ ඇහැ ඉපදින්නේ හේතු ගොඩාක් තියෙනවා. ප්‍රධාන සාකච්ඡාව කර්මය. පේන මට්ටම කියන්නේ විපාකාවරණ. ඔය ආවරණ සූත්‍රයේ පොඩිවට අපි ඇල්ලුවාට විපාකාවරණ කියන්නේ පේන මට්ටම තුල මුලා වෙනවා. ඊට පස්සේ කම්මාවරණ කියන්නේ මොකක්ද? කම්මාවරණ කියන්නේ පේන දේ අරඹයා ඒ පුද්ගලයා හිතනවා, කියනවා, කරනවා. ඔකට ධර්මයේ කියනවා බුද්ධ දේශනාවේ තියෙනවා මේ ඒකට ලස්සන යෙදුමක් ගොඩාක් යෙදුම් තියෙනවා. ඒකේ තියෙනවා මේ චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. චක්කුං ලෝකේ පිය රූපං සාත රූපං. ඇස උපදිනකොටම ප්‍රිය මధుර වශයෙන් පිළිගන්න එක. එතකොට මොකද වෙන්නේ? එත්තේසා තණ්හා උපජ්ජමානා උපජ්ජති. අන්න ඒ තණ්හා උපදින මට්ටම තමයි කෙලෙසාවරණ. පේනවා කියන ඕන ඇස සම්බන්ධව හොඳට කල්පනා කර මේ පොඩි එකක් ඔළුවට දාගන්න. පේනවා කියන එක විපාකය. ඒ නිසා මොනවා පෙනුනත් කනස්සල්ලක් හදාගන්න එපා. පේන්නේ මට්ටමේ විපාකයක් ඒක. පරණ හේතුඵල ධමයෙන් හැදිලා ඉවරයි ඒක. ඒක කාටවත් නවත්තන්න බැහැ. කායට මේ දැනෙනවා කියන එක විපාකයක්. කාය සම්පස්සේ කියන්නේ විපාකයක්. ඒතර මේ කාය සම්පස්සේ දැනෙනකොට ඒක විපාකයක් කියලා දැක්ක ගමන්ම සංසුන්නේ. ඒක නේද සාරිපුත්තහරුගේ පිට පුරාම මිනිහෙක් ගැහුවාම සාරිපුත්තහරු අඩි 3ක් විතර විසි වෙලා තියෙනවා. ඉස්සරහට හැරිලා බලලා නැහැ. දැන් සාරිපුත්ත හාමුදුරුවන්ට පිට පුරාර මහත බමුණෙක් පහර දුන්නාම සාරිපුත්තහරු අඩි 3ක් විතර ඉස්සරහට යනවා. එහෙම සාරිපුත්තහරු වැටුණාට සාරිපුත්තහරු එකපාරේ විසි වෙලා ගිහින් නමුත් පිටිපස්සේ හැරිලා බලලා නැහැ. ඇයි? කාය සම්පස්සේ එන්නේ පරණ විපාකයක් කියලා උන්වහන්සේ දාන්නවා. කාය සම්පස්සේ නිසා දුක් වේදනාව හට ගන්නවා මිසක් එළි කෙනෙක් දුක ගේනවා කියලා අර කම්මාවරණ විපාකාවරණ කෙලෙසාවරණ කියන සීමාව දන්න කෙනෙකුට ඉන්නේ නැහැ. දැන් අපිට මොකද්ද වෙන්නේ? කෙලෙස් වලින් තෙත් වෙලා කෙලෙස් සහගත මතකයකටත් යනවා. නිමිත්තානුසාරිව නිමිත්තත් මතක තියා ගන්නවා. නානුභ්‍යංජනක් ගාහියෝති භාගයක් හරි මතක තියා ගන්නවා. ඊට පස්සේ පරණ කෙලෙස් විතරකත් එක්ක හැපි පරම්පරා ගානකට ඉස්සෙල්ල කරපු ඒවා වෙනුවෙන් අද වැඩ කරන්න පුළුවන් මට්ටමිනෝ. එයි අර කෙලෙස් සහගත මතකයකට යනවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගැහුවට හැරිලා බැලුවේ නැත්නම් එයා කල්පනා කරනවා ඇයිද දන්නේ හැරිලවත් බැලුවේ නැත්තේ කියලා.
ඊට පස්සේ යා නැවත සාරිපුත්ත හාරු එද්දියාට හම්බ වෙනවා. එයා හිතනවා මේ බඩගිනි වෙලා යනවා ඇති පාත්‍රයකුත් අරන් කියලා. නමුත් සාරිපුත්ත හාරු එනකොටත් ඒකට ප්‍රතිචාර දක්වන්නේ නැති වුණාට පස්සේ තමයි යා සාකච්ඡාවට එකතු වෙන්නේ. ඒකෙන් අපිට එක දෙයක් තේරෙනවා. මොකද්ද? විපාකය. ඒ විපාකයේ හැටියට අවබෝධ කරගත්ත මට්ටම ඇතුලේ නැවත කෙලෙස් අරුබුදයට යා වැටෙන්නේ නැහැ. හඳුනාගත්ත මට්ටම ඇතුලේ විපාකයේ හැටියට දන්නකම. ඇතරම අවබෝධය පිණිස ওই කාරණා තුන ගැන ඉතා පළල් පරිචයක් විතරයි හදා ගන්න ඕන. පේනවා කියන එක විපාකය, පේන දේ සම්බන්ධව උපදින තණ්හා සහගත පරිකල්පනීය තමයි කෙලෙසයි. එතකොට කර්මය කියන්නේ මොකද්ද? පේන දේ සම්බන්ධව හිතන කියන කරනකම්. කර්මය කියන්නේ ඒකනේ අර ප්‍රසිද්ධම ජනප්‍රියම වාක්‍යයක තියෙන හැමෝගෙම ඔළුවේ තියෙන නේ වාක්‍යය. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. මහණෙනි චේතනාව තමයි කර්මය. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. ඒතකොට කයින් වචනින් මනසින් යම් දේ චේතනා පහල කරගෙන ක්‍රියා නැගී සිටින මට්ටම තමයි කර්ම රැස් වෙන මට්ටම. ඔකට ධර්මයේ තෝරනවා අභිනන්දති, අභිවදති, අජ්ජෝසාය තිට්ඨති. අභිවදනය කරනවා, අභිනන්දති, හිතින් අභිනන්දනය කරනවා, ඒකට ගිලගෙන බැහැගෙන ඉන්නවා. එතකොට මොකද්ද වෙන්නේ? අලුතින් කර්ම රැස් වෙන මට්ටම. එහෙනම් දැන් ඔන්න බලන්න අපිට විපාකයයි කර්මයයි කෙලෙසේ ඉතා ගැඹුරු තැනකින් ඉතා පරිස්සමින් අපි මතු කළා. මොකද්ද? විපාකය කියන්නේ මොකද්ද? ඇස. ඒක පරණ විපාකයක් අපි හදාගත් එකක් නෙමෙයි. එතකොට ඇස සම්බන්ධව උපදින තණ්හාව, රූප තණ්හාව මොකද්ද? ඒක තමයි කෙලෙස් කියලා කියන්නේ. ඒ කෙලෙස් අභිනන්දනේ වෙච්ච තැනක යාට සිතින් කයින් වචනින් වැඩ කරන්න පුළුවන්. ඒකට විඥාන කෘත්‍ය කියලාත් කියනවා. විඥාන කෘත්‍ය කියලාත් කියනවා. ඒක මොකද විඥාන කෘත්‍ය කියලා කියන්නේ? මොකද විඥාණයට පැවතින්න කර්ම රැස් කරගන්න මට්ටම. විඥාණයට පවතින්න නම් කර්ම රැස් වෙන්න ඕනනේ. විඥාණයට පැවැත්ම තියෙන්නේ කර්ම රැස් වෙන මට්ටම ඇතුලේ. ඒ කර්ම රැස් වෙන මට්ටමට අපි කියනවා මොකද්ද? කර්මය. දැන් අපිට එකක් පේනවා ඇස විපාක කෘත්‍ය, ඇස ඇසුරු කරගෙන ගොඩනගෙන රූප තණ්හාව කෙලස් ටික, ඒ කෙලස් ටික ඇසුරු කරගෙන යා සිතින් කයින් තණ්හාව ඇති වුණාම තණ්හාවේ අතුරු ඵලයක් විදියට යා සැලසුම් කරනවනේ. තණ්හාවේ අතුරු ඵල තියෙනවනේ ඔය මහා නිදාන සූත්‍රය වගේ දේශනාවල. තණ්හාපත්‍ය පරියසනම්, පරියසනම් පටිච්ච ලාභෝ, ලාභම් පටිච්ච විනිච්ඡෝ, ওই විදිහට තණ්හාවේ අතුරු ඵල තියෙනවා. ඔකට කියන්නේ නව තණ්හා මූල ධර්ම කියලා. ඒ තණ්හාවේ අතුරු ඵල ටික ඇතුලේ කර්ම රැස් වෙන මට්ටම, සිතින් කයින් වචනින් යා වැඩ කරන මට්ටම තමයි කර්මය. දැන් අපිට හරි පැහැදිලිනේ විපාකයයි කර්මයයි කෙලෙසයයි කොකද කියලා. ඔන්න ඔය විපාකයේ හැටියට අඳුන දැන් මේ බණ අහලා ඔයගොල්ලෝ දැනගන්න මට්ටම තියෙන්නේ. අන්න ඒකට තමයි කියන්නේ ඥානතෝ කියලා. ඒකට තමයි කියන්නේ ඥානතෝ කියලා. පස්සතෝ කියන්නේ මේක අවබෝධ කිරීම පිණිස සිත පුහුණු කරන මට්ටම. ඒ පස්සතෝ කියලා කියන්නේ ඇත්තටම දකින්නවා කියන එක. ඒක ඉන්ද්‍රිය අත්දැකීමක් නෙමෙයි, ඒක ප්‍රඥාවේ අත්දැකීම. ඒ ප්‍රඥාවේ අත්දැකීම ඇතුලේ තමයි නැවත භව නිරෝධයට යා එකතු වෙන්නේ. නැවත විපදින්න නැතිවීම දක්වාම ඉස්සරහට යන්නේ කුමක් මතද? නැවත නූපදින මට්ටමටම ඇතුළාන්තේ වෙනස් කරගන්න එකනේ බුදුදහමේ පදනම. එතනට එකතු වෙන්නේ කොහොමද? එතනට එකතු වෙන්නේ පස්සතෝ. දකින්නකම ඇතුලේ. එතකොට දකින්නකම කියන්නේ ඔන්න ඔය දෙකටම තමයි ධර්මයේ පෙන්වන්නේ ඥානතෝ දැනගන්න මට්ටම, සද්ධාව. සද්ධානුසාරිකම දැනගන්න මට්ටම. ඇයි ඒකට සද්ධානුසාරිකම කියලා කියන්නේ? ඇයි ඒ බුදුරජාණන්සේ විශ්වාස නොකරපු කෙනෙකුට මේක දැනගන්න බෑ. භාග්‍යවතුන් වහන්සේ විශ්වාස නොකරපු කෙනෙකුට මේ කතාව දැනගන්න බෑ. ඒතර බුදුරජාණන් වහන්සේගේ ඥානෙ ඔස්සේ තමයි අපිට දැනගන්න වෙන්නේ. පස්සතෝ දැක ගන්න මට්ටම තමයි ධම්මානුසාරි මට්ටම. එයාටම එකතු වෙන්න වෙනවා. ඔය දෙකම තමයි පින්වත්නි හොඳට ගැඹුරින් බැලුවාම ඔය දෙකම තමයි සෝතාපට්ටි අංග දෙකක් විදියට පෙන්වන්නේ. යෝනිසෝ මනසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය යෝන සෝතාපට්ටි අංග කියලා. එළියෙන් කල්යාණ මිත්‍රයයි ධර්මයයි තෝරන ඒවා දැනුත් හම්බ වෙනවනේ මේ පන්සල්වල, මේ විහාරස්ථානවල සංඝයා ධර්මී කතා කරනවනේ ස්වාමීන් වහන්සේලා. එතකොට ওই දේශනා නිතර ඇහෙනවා.
මේ සානසල හරියට ධර්මයේ මතු කරනවා මේ යුගයේ. එතකොට ඒක මහ විශාල ප්‍රතිලාභයක් කොටයි සලකන්න ඕනේ. එතකොට ඒක මොකද්ද? ඒ කතාව එන්නේ කුමක් මතද? ඒ කියන්නේ ඒ කල්යාණ මිත්‍රයා ධර්මයේ මුණ ගැහිච්ච එක නිසා අපි ඒක කතා කරන්නේ. මොකද ඒක හොඳටම ඕනෑවටත් වඩා මෝරලා තියෙනවා. එහෙනම් වැදගත්ම දේ මොකද්ද? ඔයගොල්ලන්ට මතක ඇති සෝතාපට්ටි අංග දෙකක් විදිහට පෙන්නනවා යෝනිසෝ මනසිකාරයයි ධම්මානුධම්ම ප්‍රතිපත්තියයි කියලා. ඒ දෙක සෝතාපන්න වීම පිණිස අංග දෙක. අභ්‍යන්තර අංග දෙක. යෝනිසෝ මනසිකාරය තමයි පින්නත්නි අර ඥානතෝ කියන සීමාව පුරවන්නේ. ධම්මානුධම්ම ප්‍රතිපත්තිය තමයි පස්සතෝ. එයා තුළම දැක්ම හදන්නේ. එහෙනම් මේ බණහන එක ඇතුලේ ගොඩනගෙන සුතමය ඥානෙ. එහෙනම් මේ ඥානතෝ පස්සතෝ කියන දෙක දැනගන්නා මට්ටමයි අවබෝධ කරන මට්ටමයි යා කරන්නේ සමාහිත සිත. චිත්ත සමාධිය. මේ දෙක යා කරන්නේ චිත්ත සමාධිය. හිත වඩනකම. ලංකාවේ විශාල පිරිසක් හිත වඩන අය අපට හම්බ වෙනවා දැන්. එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි. එතකොට යාර දැන් මේ අහගත් එක තියෙන ඒකේ යා තුලම අවබෝධ වෙන්න ගන්නවා. මොකද්ද? කර්මී කියන්නේ විපාකේ කියන්නේ ඇස. ඇස සම්බන්ධ උපදින රූප තණ්හාව තමයි කෙලෙස් ටික. ඒ තණ්හාව පදනම් කරගෙන යා වැඩ කරන එක තමයි කර්මය. අන්න ඔය තුنين තමයි අපි යට වෙන්නේ. කම්මාවරණ නිවන වැහිලා තියෙන්නේ ඔය තුنين. කම්මාවරණ විපාකාවරණ කිලේසාවරණ කියලා අපි ඔකට කියනවා. ඒතර මේක දැනගන්න මට්ටම තමයි එමත් නැත්නම් සුතමේ ඥානය කියලා කිව්වත් කමන්නේ. ඒක තමයි ඥානතෝ. ගොඩාක් දේශනාවල මේ යෙදුම. පස්සතෝ කියන්නේ දැක ගන්න මට්ටම. ඒක ඉන්ද්‍රියක් දෙකීමක් නෙමෙයි. ඒක ප්‍රඥාවක අත්දැකීමක්. ඒතර ප්‍රඥාව මතුවෙන්න නම් ඒකට යා සමාහිත සිතකින් උදව්ව ගන්න ඕන. ඒ සමාහිත සිතකින් උදව්ව ගන්න නම් එයා හිත පුහුණු අන්න ඒ වගේ එකට ඕන නිසා ඒ වගේ වැඩක් ඕන නිසා තමයි මම ඉස්සල්ලා කිව්වේ උදේ ඉඳලම සිදුවීම් ඇසුරු කරන විදිය හවසට බලාගෙන ඉන්න. එතකොට සිහි නුවණ උපදිනවා ටික ටික. ඒ සිත ඇසුරු කරන විදිය බලන්න කියලා අපි අර දේශනාව පටන් ගන්නකොටම පදනමක් මතු කළේ. ඒ පදනම. මේක ස්වභාවයෙන්ම ගැඹුරුයි. මේ කියන කතාව ස්වභාවයෙන් ගැඹුරක් තියෙනවා. එතකොට ඒක අවබෝධ කර ගැනීම පිණිස යාට ඥාන සම්ප්‍රයුක්තකමක් ඕනමයි. එතකොට ප්‍රඥාවෙන් හාත්පස ආලෝකමත් වුණොත් දැන අවබෝධ කරගන්න මට්ටමට ආවොත් ඇත්තට නැවත කවර ආකාරයක ස්වභාවයකවත් නැවත විඥානයේ පිහිටන්නේ නැතුව නිවිල යනවා. විඥානයේ පිහිටන්නේ නැතුව නිවිල යනවා. ඒකට ධර්මීයම තොරනවා එක තැනක තියෙනවා මං හිතන්නේ කේවට්ට සූත්‍රයේ තියෙනවා. ඒක මේ බුදුරජාණන් වහන්සේ අතරම ඉතාම උපක්‍රමශීලීව කරපු දේශනාවක්. හේතුව කේවට්ට සූත්‍රයේ අර ಭಾರತේ මහා බ්‍රහ්මයාට වගකීම දෙද්දී නෑ නුඹලාම මේක අවබෝධ කරගන්න ඕන කියන ඒක මතුකරන්න බුදුරජාණන් වහන්සේ ඉතා පරිස්සමින් කරපු විග්‍රහයක් තියෙනවා. ඒකේ තියෙනවා එක තැනක එක හාමුදුරුවෝ කෙනෙකුට චිත්ත සමාධිය වඩලා ඒ හාමුදුරුවෝ එක්තරා මේ ධ්‍යානයක් දියුණු කළාලු. ඉතින් මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? ඒ ධ්‍යානීයට සමවැදිලා ඒ හාමුදුරුවෝ ප්‍රශ්නයක් තිබ්බලු. මොකද්ද ප්‍රශ්නය? ඒ හාමුදුරුවෝ ප්‍රශ්නයක් තිබ්බලු මේ නැවත සතර මහා ධාතු නිර්වශේෂ වශයෙන් නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. ඒ හාමුදුරුවෝගේ ප්‍රශ්නය. ඉතින් මේ හාමුදුරුවෝ මොකද කරන්නේ? ඕක කල්පනා කරලා ඔකට උත්තරයක් නැහැ. ඒකේ තියෙනවා චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධති. සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද? එහාම තිබෙ ප්‍රශ්නය. එයි සතර මහා ධාතුනේ වටිනාකම යන්නේ. සතර අර අපි කිව්වේ දැන් මම කියලා මේ පැත්තට අත දික් කරනකොට සතර මහා ධාතුවටනේ ඇඟිල්ල යන්නේ. ඒ කියන්නේ මම කියන ගතිය එන්නේ සංඥා විපල්ලාස වලට අහුවෙලා මේ හැඩයටනේ. දැන් මේකට වටාපත කියලා අදහස එන්නේ මේ හැඩයටනේ. ඒතර මේක ඔක්කොම පොඩි කරලා කුඩු කරලා එක තැනකට දාලා තිබ්බොත් එක රූප කලාපයක්වත් වෙන් කරන්නේ නැතුව ඒකට වටාපත කියන්නේත් නැහැ. ඒක මෙච්චර වටින්නෙත් නැහනේ. මෙච්චර වටින්නෙත් නැහනේ. කෑලි වලට කඩලා දාලා තිබ්බොත් මොකක් අපිට පොඩිවත් කෑල්ලක් අයින් කරන්නේ නැතුවම දාලා තිබ්බා කියලා. ඒ කියන්නේ රූප කලාපයක්වත් අඩු කරේ නැහැ කියලා හිතන්නකෝ. ඒත් වටින්නේ නැහනේ. එන වටිනාකම පවතින්නේ කුමක් මතද? අවකාශ ධාතුවේ හැඩය මත. වටිනාකම පවතින්නේ අවකාශ ධාතුවේ හැඩේ මත. ඒකට තමයි අපි ඝන සංඥාව කියලා කියන්නේ.
ඝන සංඥාව බිඳින ආකාරය පිළිබඳ දේශනා 100කට වඩා අපි කරලා තියෙනවා. සංඥා විපල්ලාස වලට අහු වෙන්නේ නැත්තේ කොහොමද කියලා. මෙන්න මේක තමයි සතර මහා ධාතුව වශයෙන් බෙදලා බලන්නේ. විභජ්‍යවාදී කියලා ධර්මී කියන්නේ. විභජනා කියලා ඔය සත්‍ය විභංග සූත්‍රයේම කියන්නේ. චික්කනා, දේශනා, පඤ්ඤපණ දේශනාවේ ආකෘතිය පෙන්නනෝනේ. පණවල තියෙනවා, පට්ටපණා, පිහිටවල තියෙනවා, විවරණා, විවෘත කරලා තියෙනවා, විභජනා බෙදලා පෙන්නනවා. අවබෝධය පිණිස බෙදලා පෙන්නනවා. ඒතර බෙදුවන් පස්සේ වටිනාකම හිටින්නේ නැහැ. දැන් මේ වටාපත මේ මට්ටමින් වටිනාකම හිටියට මේක බෙදලා බැලුවට පස්සේ මේ මට්ටමින් වටින්නේ නැහැ. එහෙනම් වටිනාකම රඳා පවතින්නේ සංඥාව මත. ඒ කියන්නේ සංඥා විපල්ලාස කියන්නේ. සංඥා උපාදාන ස්කන්ධය කියලා මේ පංචස්කන්ධය කියන්නේ. සංඥා උපාදානය වෙන්නේ. මම මේක වටාපත කියලා හිතාගෙන මම මේක වාහන යනකොට පරිස්සම් කරලා රැකලා ආරක්ෂා කරගෙන ආවට මේ මට සංඥා විපල්ලාස වලට මං අහුවෙලා ඉන්න තාක්කල් තමයි මේක බිඳෙයි කියලා කැඩෙයි කියලා බයට මම මේක පරිස්සම් කරන්නේ. හැබැයි මේකට අත දික් කරනකොට වටාපත කියලා මම ඝන සංඥාවක් දාගෙන හිටියට මේක සතර මහා ධාතුව පැත්තට අත යන්නේ. අන්න ඔහොම බෙද බෙදා බලනකොට තමයි වටිනාකමක් නැම් මොනවද මේ මම වටිනාකමක් තියනවා කියලා හිතාගෙන ඉඳලා තියන්නේ කියලා හිත අනබිරතියකට එකතු වෙන්නේ අර විභජන. බෙදලා බලනකොට. ඒකනේ තේරවාදී සම්ප්‍රදායට විභජ්‍යවාදීන් කියලා කියන්නේ. විභජ්‍යවාදී. ඒතර විභජන බෙදලා කියනවා. ඒතර බෙදලා කියනකොට අර වටිනාකම පේන්නේ නැතුව යනවා. මේ සවිඥානික කය බෙදලා පෙන්නන්නේ පඨවි කොටස් 20ක් තියෙනවා, ආපෝ කොටස් 12ක් තියෙනවා, තේජෝ ධාතු කොටස් 4ක් තියෙනවා, වායෝ ධාතු කොටස් 6ක් තියෙනවා, උද්දංගම වායෝ ධාතුව, අදෝගම වායෝ උඩට එන වායෝ ධාතුව, අදෝගම වායෝ මල මූත්‍රා පවා තල්ලු කරන වායෝ ධාතු. දැන් බලන්න මේ බුදු කෙනෙකුගේ විශ්මිත අවබෝධය. කුච්චිසය වායෝ ධාතුව, කොට්ටාසේ වායෝ, ඒ කියන්නේ බඩවල් අතර හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. බඩවැල් වලින් පිටත හැසිරෙන වායෝ ධාතුවක් තියෙනවා. අංගමංගානුසේ වායෝ ධාතුව. ඒ කියන්නේ මම මේ අත ඔසවන්න මගේ හිතෙන් චිත්තකිරිය වායෝ ධාතුව නිපද වෙන්න ඕන. මේ අත ඔස්සන්න බෑ නැත්තම්. මේ අත ඔසවනකම ඇතුලේ ඒක ඔය අපි කරපු තියෙනවා මේ මොනවාද ඒ දේශනා මාලාවක් තිබ්බනේ පහුගිය කාලෙම අපි කරා මේ භාග්‍යවතුන් වහන්සේගේ ඉරියාපත පබ්බය ගැන නේ. ඉරියාපත පබ්බේ කියන්නේ ඉරියව් අත ඔසවනකොට පාය ඔසවන සක්මන් භාවනාවත් ඕක තමයි කරන්නේ. නමුත් ලංකාවේ සක්මනක් කියලා එහෙම එකක් නැහැ. මම ගොඩාක් ගුරුකුලවල සක්මන් භාවනාව ගැන හොයලා තියෙනවා. ලංකාවෙත් සක්මන් භාවනා කරලා තිනවා. එහෙම සක්මන් භාවනාව තුළ නිවීම දක්වා යන්න බෑ. සක්මන් භාවනාව නිශ්චිත ආකෘතියක් නැහැ. ගුරු පරම්පරාවෙන් ආපු ක්‍රම තියෙන්නේ. ඒක කමක් නැහැ. නමුත් සක්මනේදී කරන්නේ මොකක්ද දන්නවද? මේ දකුණු කකුල ඔසවනකොට වම් කකුල තියාගෙන ඉන්නකොට තිබුණු රූප කලාප බිඳෙන විදිය බලන්නේ. ඔසවන පාද ඉස්සරහට ගෙනියනකොට ඔසවනකොට තිබ්බ රූප කලාප බිඳෙනවා. එතකොට පාය ඔසවන්නේ මම ඉන්න නිසා නෙමෙයි සිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදවනවා. හැබැයි චිත්තකිරිය වායෝ ධාතුව නිපදවුවත් වැඩක් නැහැ. රූපයත් හොඳට තියෙන ස්නායු පද්ධතියට එහෙම හානියක් වෙලා තිබ්බොත් බෑ. ඒක නාම රූපඤ්ඤමඤ්ඤෝ යපිනවා කියලා කියන්නේ. නාම ධර්ම රූපේ මත යපිනවා රූපේ. ඒකනේ කියන්නේ. ඒ නිසා මේ සිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදවුවත් වැඩක් නැහැ. දැන් උදාහරණයක් විදිහට මේ අපි හිතමුකෝ යම් කෙනෙක් අංශභාග රෝගයට පත් වෙලා කියලා. ස්නායු ආබාධය. ඒතකොට සිතින් චිත්තකිරිය වායෝ ධාතුව නිපදවනවා. නමුත් අත ඔස්ස ගන්න බෑ. ඔසව ගන්න ඕන කියලා හිත පහළ වෙනවා. සිතට අනුව චිත්තකිරිය වායෝ ධාතුවත් උපදිනවා. නමුත් නාම ධර්ම හට ගන්නවා. මේ රූපේ යථාපරිදි ක්‍රියාත්මක නොවීමේ අර්බුදයක් තියෙනවා. අන්න ඔය වගේ නාම රූපමයි අඤ්ඤමඤ්ඤ වශයෙන් යැපෙන්නේ. මේ පුද්ගලයෙක් සත්වයක් මම ආත්මියක් කියලා අපි මේ අල්ලගෙන ගිලගෙන බැහැගෙන අභිනන්දනය කරගෙන හිටියට ඒ මොකක්වත් නැහැ. බෙදලා බැලුවට පස්සේ අබ්බමල් රේණුවක් මම කියලා අහුවෙන්නේ නැහැ. ඒක බෙදලා බලන කෞශල්‍ය විතරයි මතු කරන්න ඕනේ. මේ කාලේ අපිට එහෙම ඒ හුරුව යට ගිහින් තියෙන්නේ. කල්ප කාලාන්තරයකට යට ගිහින් තියෙන්නේ. දැන් අර බලන්න අර හාමුදුරු සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද? ඒ කියන්නේ සතර මහා ධාතු වටිනාකම යන්නේක නවත්තන්නේ කොහොමද? ඒ හාමුදුරු ප්‍රශ්නයක් ආවලු. ඒ හාමුදුරු ගිහින් දෙවියොන්ගෙන් ඇහුවලු. ඒ හාමුදුරුනේ චිත්ත සමාධියක් තිබ්බ කෙනෙක්. හාමුදුරු ගිහින් ඇහුවලු සතරවරන් රජවරුන්ගේ. ඒතර ඒගොල්ලන් ඇහුවලු චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධති. කොහොමද සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කියලා ඇහුවලු. එතකොට යා කිව්වලු හාමුදුරනේ අපි නම් ඔහොම එකක් දන්නේ නැහැ. ඔබ වහන්සේ කෝකටත් සක්‍ර දෙවිඳුරගෙන් අහන්න කිව්වලු. ඉතින් මෙහාර සක්‍ර දෙවිඳුරයා ළඟට ගිහින් ඇහුවලු මේ මට ප්‍රශ්නයක් තියෙනවා. අනේ ස්වාමීනි මොකද්ද ප්‍රශ්නේ? චත්තාරෝ මහා භූතා අපරිශේෂා නිරුද්ධති. සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද?
සතර මහා ධාතුව පැත්තට මම ආයනෙන් වටිනාකම යන්නේ නැතුව නිරුද්ධ වී යන බව අවබෝධ කරගෙන වටිනාකම හිටින් නැති විදිහට කොහොමද මේ රූපයේ දෙස යත් කිව්වලු සක්‍ර දේවේන්ද්‍රගොල්ලෝ මාත් දන්නේ නැහැ හාඳුරණි හොම එකක් කියලා. ඊට පස්සේ ගිහින් ඕක සක්‍ර දේවේන්ද්‍රයාම කිව්වලු ඔබ වහන්සේ පොඩ්ඩක් මේ ඔතනින්ම සමාපත්තියම නැගිටලා උඩට ගිහින් මේ චාතුරු මහා රාජිකේ දැන් උඩට දිව්‍ය ලෝක වලට යන්න කියනවා. තුසිතේට ගිහින් සන්තුසිත දිව්‍ය රාජ්‍යයෙන් අහලා බලන්න. එයත් කිව්වලු මාත් දන්නේ නැහැ කියලා. යාමයට ගිහින් සුයාම දිව්‍ය රාජ්‍යයෙන් අහලා බලන්න. පරිනිම්මිත වසවර්ති සුනිම්මිත දිව්‍ය පුත්‍රයාගෙන් අහලා බලන්න. කී ඔක්කොම දෙවිවරු කියනවලු. අන්තිමටම කිව්වලු ඔබ වහන්සේ මේක හරියන්නේ මේ කාම භූමියේ උඩම ඉන්නවා පරිනිම්මිත වසවර්ති දිව්‍ය පුත්‍රයා කියලා පොඩ්ඩක් ගිහින් අහලා බලන්න කියලා කිව්වා. ඉතින් මේ හාඳුර එතනටත් ගියා. එතනටත් ගිහින් ආවලු මේ මට මෙහෙම ප්‍රශ්නයක් තියෙන. ඒතර දෙවියෝ කිව්වලු කාම භූමියේ නම් අපි මේක දැනගන්න ඕන. හැබැයි හාඳුරනේ ඔබ වහන්සේගේ සමාපත්තිය බලවත් නම් ඔබ වහන්සේ අභිඥාපාදක සමාපත්තියෙන් ආයෙත් නැගිටලා බඹලොවට ගිහින් මේ මහා බ්‍රහ්මයාගෙන් පොඩ්ඩක් අහලා බලන්න කියලා කිව්වලු. ඉතින් මේ හාඳුරු මොකද කරන්නේ? මහා බ්‍රහ්මයා ළඟටත් ගියා. මහා බ්‍රහ්මයා ළඟට ගිහින් ඇහුවලු මහා බ්‍රහ්මයාගෙන් මට ප්‍රශ්නයක් තියෙනවා සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද? වටිනාකම ඇතුළට යන්නේ නැති විදියට සවිඥානික කය පැත්තට වටිනාකම යන්නේ නැතුව වටිනාකම නිරුද්ධ වෙන ආකාරයට මම විමසන්නේ කොහොමද? ඒතර සක්‍ර දේවේන්ද්‍ර මේ මහා බ්‍රහ්මයා මවපු එක ගැනම කියනවලු. මේක මං හිතන්නේ කේවට්ට සූත්‍රයේ තියෙනවා. මවපු එක මම තමයි ලෝකේ කර්තෘ මම තමයි ලෝකේ නිර්මාතෘ යා එකම කියනවා. ඒතර ආයතර හාඳුරු කියනවා නෑ නෑ මට ප්‍රශ්නයක් තියෙනවා මට ඕක වැඩක් නෑ ඕක අපි දන්නවා මේ සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද කියලා. ඒත් සද්ද නැල්ලු. යා අර කතාවම කියනවා. මේ හාඳුරුත් මේ කහන එක නවත්තන්නේ. එතකොට මේ හාඳුරුගේ අතින් අල්ලගත්තලු සක්‍රදේ මහා බ්‍රහ්මයා. අල්ලගෙන ගිහින් මේ පැත්තකට ඉක්කරගෙන ගියාලු. ඉක්කරගෙන ගිහින් කිව්වලු හාඳුරනේ මාත් දන්නේ නෑ ඕක. මට මේ ඔක්කොම ඉස්සරහා ඔක කියන්න බෑ. මොකද මේ ඔක්කොම හිතාන ඉන්නේ මම තමයි ලෝකේ කර්තෘ කියලා. හැබැයි මේකේ පොඩි දාර්ශනික කතාවකුත් තියෙනවා. හේතුව ඒ දාර්ශනික කතා අපි වැඩි කියන්නේ නැතුව ඉන්න පරිස්සම් වෙනවා. මොකද මේක ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ දාර්ශනික කතාව තමයි මේ ඇත්තට මහා බ්‍රහ්මයාටත් වඩා මේ බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවෙතල තමාව පිළිසරණ කරගන්න එක ශ්‍රේෂ්ඨ. ඒක වගකීම මහා බ්‍රහ්මයාටවත් දෙන්න එපා. අත්ත සරණ තමාව සරණ කරගන්න කියපු කතාවට ගත්ත තාම පළල් අර්ථයක් තමයි ඒක ඇතුලේ තියෙන්නේ. ඒක මොහොම බරපතල සාකච්ඡාවක් ඒක අතුරු සාකච්ඡාවක්. ඊට පස්සේ අර හාමුදුරුවන්ට කිව්වලු අනේ හාමුදුරනේ මේ ඔබ වහන්සේනි වරද කරගෙන තියෙන්නේ. මොකද්ද කියලා ඇහුවලු. ඕක ගිහින් අපෙන් නෙමෙයි බුදුරජාණන් වහන්සේගෙන් අහන්න. ඒතර උන්වහන්සේගෙන් ඇහුවලු ස්වාමීනි මේ මට ප්‍රශ්නයක් තියෙනවා චත්තාරෝ මහා භූත අපරිශේෂා නිරුද්ධති. සතර මහා ධාතු අපරිශේෂව නිරුද්ධ කරන්නේ කොහොමද? අන්න ඒකට දුන්න උත්තරෙත් ඕකේ තියෙනවා. ඒකේ තියෙනවා විඥානං අනිදස්සන. විඥානීය අනිදර්ශන නම් විඥානං අනිදස්සන. අනිදස්සන කියලා කියන්නේ මොකක්ද දන්නවද? නිදර්ශන නෑ කියන එක. විඥානේ නිදර්ශන නෑ. දැන් මේ කාලේ ඔය pāli වචන වලටත් අර්ථය ගනිද්දී හරි පරිස්සම් වෙන්න ඕන කැමැති විදිහට අර්ථ දෙනවා. ඒක විශාල හානියක් බුද්ධ ශාසනයට. ඒ නිසා මේක ඊටාම පරිස්සමෙන් ගන්න ඕන. විඥානං අනිදස්සන. නිදර්ශන නෑ විඥානෙට. විඥාන නිදර්ශන නෑ කියන්නේ විඥානෙට පිහිටා ඉන්න අදාළ විදිහට වටපිටාවේ හැදිලා නෑ. ඒකට කියනවා අපපතිට්ඨිත විඥානය කියලා. පිහිටන්න බෑ කියන්නේ. අපපතිට්ඨිතයි. දැන් බලන්න මේ වාක්‍යයේ තියෙන බුදුරජාණන් වහන්සේ මේකට දුන්න උත්තරේ බලන්නකෝ. දැන් සමහරට මේක පරස්පරයි වගේ හිතෙන්න පුළුවන් මේක දන්නේ නැති කෙනෙකුට. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. ඒතකොට විඥානේ නිදර්ශන නැති වෙන්න නම් අනන්තං සබ්බතෝ පබං. හාත්පස විඥානේ ආලෝකමත් වෙන්න ඕන. කුමකින්ද ආලෝකමත් වෙන්න ඕන? ප්‍රඥාවෙන්. ඒක පහන්පත්තු කරලා වෙන්නේ නැහැ. ඒ වුණාට අපි හිතත් පහන්පත්තු කරන්න ඕන. අර කම්මස්සකතා සම්මාදිට්ඨියට උදව් කරන ඊටාම හොඳ අවස්ථාවක් සද්ධානුසාරී ශ්‍රාවකයෙකුට පහන්පත්තු කරන එක මල් ඒක අර ආමි කම්මස්සකතා සම්මාදිට්ඨිය ඇසුරු කරගෙන ගොඩනැගෙන ශ්‍රද්ධාව ආමිසයටනේ බර. ඒක හැටි. නමුත් ඒ ආමිසය අපි අත්හරින්න හොඳ නෑ. මොකද ওই තියෙන ශ්‍රද්ධාවත් පරිසං වෙන්නේ ආමිසය ඇතුලේ. ඒ නිසා දන් පුදන එක වතපිළිවෙත කරන එක ඒ ඔක්කොම අපි සුපුරුදු විදිහටම කරන්න ඕන. හැබැයි එකක් මතක තියාගන්නත් ඕන. පහන්පත්තු කරලා ප්‍රඥා ලෝකේ ලැබෙන්නේ නෑ.
පහන් නෙමෙයි හඳ පෑවුවත් නෑ. ඉර පෑවුවත් ප්‍රඥාව පහළ වෙන්නේ නෑ. දැන් බලන්නකෝ විඥානං අනිදස්සනං විඥානේ නිදර්ශන රහිත වුණොත් කොහොමද වෙන්නේ කියලා ඊළඟට කියනවා. අනන්තං සබ්බතෝ පබං අනන්ත වූ ප්‍රභාස්වර බවක් ඕන. සීමා සහිත ප්‍රභාස්වර කමක් නෙමෙයි. ප්‍රඥා ඒ කියන්නේ හරියට ඉර පායලා තියෙන වෙලාවක යමක් දැක ගන්නවා වගේ. නිකම් පහනක් පත්තු කරලා දකින්න වගේ නෙමෙයි. අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පඨවි තේජෝ ආයෝ නගාදති. එතකොට තමයි සතර මහා ධාතු විඥානෙ පිහිටන්නේ නැත්තේ. එත්ත නාමංච රූපංච සේසං උපරුජ්ජති. නාම රූප ගැන අවබෝධයක් ඇති වෙනවා. නාම රූප ධර්මයන් ඇසුරු කරන්නේ නැහැ මේ විඥාන. නැවත අනාගතේ පතන්නෙත් නැහැ. මෙසේ වේවා මෙසේ නොවේවා කියලා. මේ නාම රූපනේ ප්‍රාර්ථනා කරන්නේ. එත්ත නාමංච රූපංච සේසං උපරුජ්ජති විඥානස්ස නිරෝධේන එත්තේන උපරුජ්ජති. විඥානේ නිරුද්ධ වීමෙන් සියල්ල නිරුද්ධ වී යනවා කියනවා. ඒතර මේකේ තියෙන ඉතා වැදගත් ප්‍රබල සාධකය තමයි ප්‍රඥාවෙන් ආලෝකමත් වෙච්චකම. ප්‍රඥාවෙන් අපි ආලෝකමත් වෙන තැනකට අපේ අතුලාන්තය හදන්න ඕන. ඒක තමයි අපේ ප්‍රධාන කතාව. ඒතර ඒක තමයි පස්සතෝ කියන්නේ. එන් ප්‍රඥාවෙන් විතරයි දකින්න තියෙන්නේ. ඒතර ප්‍රඥාවෙන් දැක්කහම මොකද්ද වැටහෙන්නේ? ප්‍රඥාවෙන් දැක්කහම වැටහෙන්නේ සමුදය වී නිරුද්ධ වී යන ලෝකයක් විදියට. මිසක් මමත්වයෙන් ගන්න පුළුවන් දෙයක් විදියට වැටහෙන්නේ නැහැ අර. ඇතුල් පැත්තේවත් එළියවත්. ඒකයි ඔක ධර්ම කියන්නේ අජ්ජත්තංච බහිද්දාච. ඇතුලේ එළියේ දෙපැත්තෙම සවිඥානික බඹයක් පමණ වූ කලෙබරය තුල මම වශයෙන් ගන්න මොකක්වත් නැහැ කියන වැටහීම විතරයි ඕනේ. හැබැයි අපි අවිඥානික දේවල් විදර්ශනා කරන්නේ. දැන් මේ පුටු, මේස, ඒවා මේ ඔක්කොම අපි පාවිච්චි කරගෙන ඉන්නවා. හැබැයි විදර්ශනා කරන්නේ නෑ. එහෙම විදර්ශනා කරොත් බරපතල විදියට සම්මුති ඥානීය අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒකයි ධර්මයේ අවිඥානික දේවල් විදර්ශනා කරන්න එපා කියන්නේ. අවිඥානික දේවල් විදර්ශනා කරන තැනකට ගියොත් භාග්‍යතුන් වහන්සේගේ දේශනාව ඇතුලේ බරපතල අරුබුදයක්. දැන් එතකොට උන්වහන්සේ වැඩ හිටිය තැන පවා අරුබුදයට ලක් වෙන්න පුළුවන්. අපි අවිඥානික දේවල් වෙනදා වගේ පරිහරණය කරගෙන ඉන්නවා මේ භෞතික දේවල්. අපි සවිඥානික කය විතරයි විදර්ශනා කරන්නේ. ඒතර සවිඥානිකයි විදර්ශනා කරනකොට අර ආත්ම දෘෂ්ටිය කැඩිලා ගිහින් සම්පූර්ණ අවබෝධයටපත් වෙන්නේ. එහෙනම් අපිට තවත් ලේසි වැඩක් තියෙනවා. අයි ඔක්කොම හම්බෙන ඔක්කොම විදර්ශනා කරන්නේ නෑනේ. ඒතර විදර්ශනා කරන්නේ සවිඥානික කය විතරයි. එතකොට දැන් බලන්නකෝ කෙලස් ටික තමයි රූප තණ්හාව. විපාකේ තමයි ඇස. ඇස ඇසුරු කරගෙන රූප තණ්හාව පදනම් කරගෙන වැඩ කරන එක තමයි කර්මය. බලන්න කර්මයයි විපාකයයි කෙලෙසයි පේනවා. ප්‍රඥාවෙන් මොකද්ද කරන්නේ? ප්‍රඥාවෙන් තණ්හාව හැදෙන්න දෙන්නේ නැතුව අරමුණේ කෙලස් ටික සිඳලා දානවා. ඒක හරියට මේ වගේ. දැන් ඕක උදාහරණයකින් කිව්වොත් දැන් ඕකට කියනවා මේ ඕකට ඕන මානසිකාරයේ ප්‍රඥාව විතර. ඒකයි සෝතාපට්ටි අංග දෙක විදිහට යෝනිසෝ මානසිකාරයේ ධම්මානුධම්ම ප්‍රතිපත්තියයි පෙන්වන්නේ. ඕකට ධර්මයේ පෙන්වනවා මානසිකාරයේ ඌහන ලක්ෂණ පඤ්ඤා ඡේදන ලක්ෂණ කියලා. මානසිකාරයෙන් තමයි අරමුණු ටික ගන්න. අරමුණු ටික ගන්නකොට මානසිකාරයේ තිබ්බොත් ඇස මොකක් ගැනද මානසිකාරයේ තියෙන පේන මට්ටම විපාකයක් කියලා දැනගන්න විතරයි මානසිකාරය ඕන. මානසිකාරයේ ඌහන ලක්ෂණ පඤ්ඤා ඡේදන ලක්ෂණ ප්‍රඥාවෙන් තමයි ගත්ත මානසිකාරයෙන් ගත්ත ඇසේ පහළ වීම තුල කර්ම මේ කෙලෙස් හැදෙන්නේ නැති වෙන විදියට කෙලෙස් සිඳින්නේ. ප්‍රඥාව ඉලක්කය මොකද්ද? පඤ්ඤා ඡේදන ලක්ෂණ. ප්‍රඥාව ඉලක්කය තමයි කෙලෙස් සිඳින එක විතරමයි. මොකක්වත් නෙමෙයි. දැන් ගොයන් කපනකොට ගොයන් කුඹුරට බහැලා දැකැත්තෙන් එහෙම ආවට ගියට ගහගෙන යන්නේ නෑනේ. ශිල්පීය කුසලතාවයක් තියෙන මිනිස්සෙක් මොකද කරන්නේ? ඉස්සල ගොයන් මිට අල්ලනවා. අල්ලගත්ත ගොයන් මිට තමයි කපන්නේ. ඔන්න ඔය වගේ මානසිකාරයෙන් තමයි පේන මට්ටම තුලම මානසිකාරය පහල කරගන්නවා. දැකපු නැති ඒවා සම්බන්ධව අනාගත ඒවා ගැන අපි බලන්නේ මේ වර්තමානයේ ඒක වර්තමානයේ විතරනේ කියලා සිඳින්න තියෙන්නේ. පේන මට්ටම තුල මානසිකාරයේ පවත්වනවා. එතකොට පේනවා කියන මට්ටම විපාකයක් කියන විදිහට හිත තහවුරු කර ගන්නවා. පේන මට්ටමේ තුල කෙලෙස් හැදෙන්නේ නැති වෙන විදිහට ප්‍රඥාවෙන් බලනවා. හරියට ගොයම් මිට අල්ලගත්ත ගොයම් මිට දෑකැත්තෙන් කපනවා වගේ. ඒකට කියනවා පඤ්ඤා ඡේදන ලක්ෂණ. ප්‍රඥාවෙන් තමයි කෙලෙස් ටික සිඳින්නේ. ඔය දෙක තිබ්බොත් අවබෝධය කරා යන්න පුළුවන්. ඒතකොට මේක අපි බොහොම බරපතල කතාවකුත් නෙමෙයි කිව්වේ. හැබැයි මේක ඇතුලේ සමස්ත අවබෝධය සම්බන්ධ පරිපූර්ණ කතාවකට අපිට එකතු වෙන්න පුළුවන්. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් දේශනාව නිවන් දොරටුවක් වේවා.